ස්වභාව ධර්මයේ අපූර්වතම විශේෂිත නිර්මාණයක්නේ කාන්තාව රුව නැන ගුණ පිරි තරුණ යුවතියක් ජනප්‍රිය දක්ෂ නිලියක් වෙනව නම් ඒක නම් හැබෑම වාසනාවක්. දැන් විකාශය වන ටෙලිනාට්‍ය 4ක දක්ෂ රංගනයක යෙදෙන අපේ තරුණ ජනප්‍රිය නිලියන් සිව් දෙනෙක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. උමා අසේනි. ඇය කලා ශාස්ත්‍රයට පිවිසුනේ නිවේදිකාවක් විදිහට. හැබැයි ඇය දක්ෂ ගීපද රචිකාවක් වනවා. ඔබ දන්නවද? ශනුක වික්‍රමසිංහ ගායනා කරන පෙරවදනක් ගීතය විතරක් නෙමේ. නදීමල් පෙරේරාගේ නුරා වසන්තේ මේ ගීත රචනා කළේ වෙන කවුරුවත් නෙමේ මේ උමා අසේනි. බලන්නගේ ගේය පද රචනා කලාව තුළ දක්වන ඇසතු ප්‍රතිභාව. ඉතින් සුදත් රෝහණ අධ්‍යක්ෂණය කරපු මාණික්කාවත ටෙලිනාට්‍යය විශිෂ්ට රංගනයක නිරත වුණා. සුකුන් රත්නායකගේ ලලයි ලීලයි ලයි ටෙලිනාට්‍යයේ චරිතය වෙනුවෙන් ඇය උපරිම සාධාරණයක් ඉටු කරලා තිබුණා. වර්තමානයේදී ඇය දොරකඩ දෙවල කියන ටෙලිනාට්‍යය දැන් විකාශය වෙමින් තිබෙන සුවිශේෂී විශිෂ්ට රංගනයක නිරත වෙනවා. දකින්න ආසයි ඇත්තටම ඇය සිනමාවේදී පැහැදිලිවම මතු බලාපොරොත්තු ඉහළින්ම තබා ගන්නට පුළුවන් මේ පරම්පරාවේ දක්ෂ තරුණ කලා ශිල්පිනියක් තමයි රංගන ශිල්පිනියක් තමයි උමා අසේනි කියන්නේ. ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය. ප්‍රියසාද් කලා පවුලේ එහෙම කියද්දී ඔයගොල්ලෝ දන්නවා කවුද කියලා? දිනක්ෂි ප්‍රියසාද්. ඇය පැහැදිලිවම සුපැහැදිලි සුවිශේෂී දක්ෂ රංගන චාරිකාවක මේ වන විට නිරත වෙමින් තිබෙනවා. සිනමාවේදී අපි ඇයව දැකලා තියෙනවා. මන්දාරා සූම් එතකොට එක වහලක් යට මෑත කාලීනව තිරගත වුණු ටෙරන්ස් රිදම් ඔෆ් ගිටාර් සිනමාපටේ. ඉතින් ටේක්කියා ටෙලිනාට්‍යයේ රංගපෑම කොහොමද කියන්න ඕනේ නැහැනේ අමුතුවෙන් සවිස්තරාත්මකව කියන්නට ඕනේ නැහැනේ සම්මානිත වුණා. හොඳම නිලිය විදියට. ඉතින් වර්තමානයේ ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙනවා. පිරිමි ළමයි සහ පට්ටිගෙදර. පට්ටිගෙදර ටෙලිනාට්‍යයේ රංගපෑම නම් කියලා වැඩක් නැහැ. ඒ තරම්ම දක්ෂ රංගපෑමක ඇය නිරත වෙනවා. ඉතින් ඉදිරියේදී සිනමාවේදීත් ඇගේ තවත් සිනමා නිර්මාණ තුලින් දකින්නට හැකියාව ලැබුණොත් ඇගේ ප්‍රතිභාව සිනමා ප්‍රේක්ෂකයනුත් පුදුමාකාර වාසනාවන්තයින් වේවි. අද අපට ඉන්න තවත් දක්ෂ සම්මානිත තරුණ රංගන ශිල්පිනියක් තමයි කවුද? නයෝමි තක්ෂිලා. රජරටින් බිහි වුණු සුවිශේෂී දක්ෂතා සපිරුණු නිලියක්. ඉතින් මට මතක් වෙනවා මේ වෙලාවේ නීල පබළු කියන මෙගා ටෙලිනාට්‍යය. මුලදී ආශාවෙන් නැරඹුවා මේ මං ගැන මං කියන්නේ ප්‍රේක්ෂකයෙක් විදිහට මගේ අත්දැකීම. ඉතින් අවසානයේ නාට්‍ය ඉවර වෙන්න කලින් නරඹන එක නවත්තලා දැම්මා. හැබැයි හරි ආශාවෙන් බලපු එක චරිතයක් තිබුණා. ඒ චරිතය නිරූපණය කළේ මට චරිතේ නම මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ. නයෝමි තක්ෂිලා. ඉතින් ඇගේ මුල් කාලේ. ඉතින් දැනගත්තා තා ඉක්මනින්ම අය මේ රංගන ශාස්ත්‍රයේ කලා ශාස්ත්‍රයේ දිගු ගමනක් යන දක්ෂ නිලියක් වන බව. ඉතින් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ අදුන්ගිර කියන ටෙලිනාට්‍යයේ ඇය නිරූපණය කළ චරිතයේ උදෙසා 2022 අවුරුද්දේ සුමති ටෙලි සම්මාන උළෙලේදී ඇයට තමයි හිමි වෙන්නේ හොඳම නිලියට හිමි සම්මානය. හොඳම ටෙලිනාට්‍ය නිලියට හිමි සම්මානය. ඉතින් රංගපෑව රාග කියන ටෙලිනාට්‍යයේ හොඳ චරිතයක්. ඒ වගේම ක්ලික් පැබ්ලෝ මේ වගේ ටෙලිනාට්‍යවල. ඉතින් වර්තමානයේදී බැද්ද අද්දර දැන් විකාශය වෙන ටෙලිනාට්‍යයක් සාර්ථක නිර්මාණයක්. එහි ඇය සුවිශේෂී දක්ෂතා පෙන්වනවා සිය චරිතය තුළ. හරිම සතුටුයි. ඉතින් ඇයවත් සිනමාවේදී වැඩියෙන් දකින්නට ලැබුණොත් ඒක කොයිතරම් නම් වටිනවද? දුමි වන්නි ආරච්චි. කවුද මේ? ඇයත් අප හඳුනා ගන්නා වර්තමානයේ ඉන්න යොවුන් දක්ෂ නිලියක්. හොඳ අනාගතයක් තියෙන. මම විශ්වාස කරනවා බහුතරයක් ප්‍රේක්ෂකයන් නරඹන්නට ඇති ද ලේක් කියන
වෙනස්ම ආකාරයේ නැවුම් අත්දැකීමක් ගෙනාපු ටෙලි නාට්‍ය. එහි රංගම්මා ඒ චරිතය නිරූපණය කළේ දුමී වන්නිආරච්චි. ඉතින් ඊට කලින් අය සංගීතය කියන මෙගා ටෙලි නාට්‍ය, එතකොට බොනික රතරු, තත්පරයක් දෙන්න, ෆෝචූන්ස් රෙසිඩන්සි, මේ වගේ ටෙලි නාට්‍යවල සුළු චරිත නිරූපණය කරලා තිබුණා. ඒ වගේම කියන්නට ඕනේ සිනමා ආගමනය ඇගේ සිදුවෙන්නේ සේමිසේ අධ්‍යක්ෂකවරේ කරහා නෙමේ. මහා දැවැන්ත නිර්මාණවේදියෙක් වන ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කරපු, අධ්‍යක්ෂණය කරපු දේවි කුසුමාසන සිනමා පටය තුලින්. ඉතින් අද වර්තමානයේ විකාශය වෙන දොරකඩ දෙවල ටෙලි නාට්‍යය සුවිශේෂී දක්ෂතා පෙන්වනවා ඇගේ චරිතය තුළ. උපරිම සාධාරණයක් ලබා දෙනවා ඒ චරිතයට. ඉතින් මතු බලාපොරොත්තු ඉහළින්ම තබා ගන්නට පුළුවන් යෝන් නිලියක් තමයි දුමී වන්නිආරච්චි කියන්නේ. කියන්නට තියෙන්නේ අතීතයට වඩා පැහැදිලි, සුපැහැදිලි, දක්ෂතා සපිරි කලා ශිල්පීන් ශිල්පිනියන් විශේෂයෙන් මේ පරම්පරාව තුළ අපට ඉන්නවා. ඒක සතුටට කාරණාවක්. නොස්ටැල්ජියානු මානසිකත්වයෙන් මිදිලා කුහකත්වයෙන් තොරව මේ දෙස බැලිය යුතුයි. ඉතින් ඉදිරියේදී අපේ මේ තරුණ නළු නිලියන් වෙන්න පුළුවන්, අධ්‍යක්ෂකවරුන් වෙන්න පුළුවන්, ගායක ගායිකාවන්, මේ අය පිළිබඳව මට දැනෙන විදිහට සරලව කෙටියෙන් වීඩියෝ අරගෙන එන්න. ඔවුන් පිළිබඳව කතා බහ කරන. ඉතින් සබස්ක්‍රයිබ් කරන්න මගේ YouTube channel එක, කුවේට් වල ඉඳන් කරන මේ AT reviews.